සංග්‍රහයෙන් අවසරයි මීළඟට කෙටි දෙපෙන්නේ මේක දින කීයකට ඉහළදී අපාත්‍රින් සමගත්ත ලලිතා පත්මිනී ආදරණීය මෑණියන් වෙනුවෙන් කී කතා කීපයක් තිබෙනවා එයට අවස්ථාව ලබා දීමටයි ඊට මත්තෙන් ලලිතා පත්මිනී මහත්මියට දරුවන් 12 දෙනෙක් දායාද කරට යෙදුනා. ඔවුන්ගේ වැඩිමහල් පුතා තමයි නීල් විජේ කුමාර කියන්නේ සංස්කෘතික නිලධාරීතුමන් එක්කම සුනිල් මහත්මයා අමරා මහත්මිය එක්කම ලලිත් මහත්මයා වසන්ත මහත්මයා කමල් මහත්මයා දයන් මහත්මයා දීපාල් මහත්මයා पद्मलाल महात्मा रानील महात्मा अक्षरा दिनिय प्राज्ञा दिनिय केला दारुवान धुलत दिनेक मेलोकेर बिल कल्ला मेलोकेर दायाद कल्ला उतामत वाटिना आदरणीय मෑණියන් කෙනෙක් අද දින අපේ සමගාමික යනවා ලලිතා ආත්මිනී ආදරණීය එම මෑණියන් ඔබ දන්නවා මේ ප්‍රදේශයේට හිටිය ඉතාමත්ම දිරිය කාන්තාවක් මට මතකයි මීට වසරකට ඉහතදී වුණත ගාලු දිස්ත්‍රික්කයේ දිරිය කාන්තාව හිමිවන ඒ පදක්කම ලැබුණා රාජ්‍ය ලේකම් කාර්යාලය හරහා ඒකම එතුමිය පිළිබඳ අවිවචන කීපයක් කිය යුතුයි. ඒක පළමුව කාර්යය හැටියට මට මතකයට නැගිනව කිව්වේද මීට වසර 18කට ඉහතදී වෙල්විසන් ලංකා ආයතනය දෙළුවට පාතපු මොහොතේ පටන් ඔවුන් අවසන් කමයි යනත් එක්ම ඔහුගේ එකම තීනේ තිබුණේ හරහා මේ ප්‍රදේශයේ සියලුම ජනතාවට අපිත් එක්ක සම්බන්ධ වෙලා උදව් උපකාර කරන්න. ඒ යුතුයම් කටස එතුමිය ඉතාමත් මැනවින් සීතකාරයක් වුවත් නිවැරදි. අපි දන්නවා එතුමිය ඒ හරහා විශාල වැඩ කොටසක් අපිත් එක්ක එකතු වෙලා මේ ප්‍රදේශයට කරා දුප්පත් පවුල් වාසියක් ගොඩ ගැනීමට උදව් උපකාර කරා. ඊට හේතුව තමයි එතුමට ඕනේ කිසිම මුදලක් හේතුව නිසා නෙවෙයි ඕන ඕනේ අපිත් එක්ක එකතු වෙලා ගුණේ කර ගැටි සමාජයේ ඉතාමත් දේවයක් කළා. හේතුව තමයි මට මතකයි වෙල්විසන් එක නම් මෙහෙට ඇවිල්ලා අපිට සමිතියක් කියන්න තැනක් තිබුණේ නෑ. ඒ අවස්ථාවේදී අර ගුණදාස මහත්මයාගේ නිවසේ විදුල දීපු වෙලාවේ එතුමිය අපිත් එක්ක එයා දරුවන් දෙදෙනෙක් හරි තුනෙක් එක්ක ඇවිල්ලා උදේ 4 වෙනකන් මේ බෙදා ශාලාව හදන්න පස්සට එතනින් ආරම්භ කරපු ඒ සමාජ සේවය මේ ප්‍රදේශයේ පුරාම එතුමිය කෙනෙක් ඊට හේතුව තමයි උදාහරණ වශයෙන් එතුමිය සමිති 10ක වැඩ කරනවා සේක්ෂාවෙන්. ඒ ජෝතිෂකේ තියෙන සෑම දෙයකටත් වෙල්විසන් ආයතනයේ තියෙන සියලුම මොන දේ කිව්වත් මට මතකයි එක සැරයක් හොඳට මුණ අරගෙන කතා කරපෙලා අපේ නෝන කතා කරපෙලා කිව්වා හොඳට මුණ ඒත් මේ මම අනිවාර්යයෙන්ම රැස්වීමට යනවා කියලා. ඒ වගේ අපිටත් පුදුම වුණා ඒ ලලිතා පත්මිනී මහත්මියගේ මම හිතන්නේ වසන්ත මහත්මයාට ගොඩ රෑ එකට විතර කතා කරලා කිව්ව නැත්තේ අපේ අම්ම නැතුණා කියලා. අපිට විනාඩි ගානක් කතා කරගන්නත් බැරි වුණ හේතුව අපි හිතුවේ බොරුවක් කියනවා කියලා. ඊට හේතුව තමයි ඊට ඉස්සෙල්ලියෙන් අපිත් එක්ක කතා කරලා ගියේ එතුමිය. මොකද අන්නද මේන කොහෙද අපි ලොකු වැඩසටහනක් දාගෙන දුන්න මට අදේ දියණිය කිව්වා ඒ අම්මා වෙනුවෙන් අපිට කරන්න පුළුවන් ඕනම උපකාරයක් වෙන අම්මගේ අවසාන දවසේ කිව්වා කියලා ඒ වැඩේට උදව් කරන්න කියලා මට හිතන්නේ මේ ලොකු දියණියක් කතා කරලා කියලා. ඒ වගේ විශාල වැඩ කොටයක් කරන මම හිතන්නේ කාන්තාවක් වුණාට දිරිය කාන්තාවක් කිව්වත් ඉවරදී ඒ දරුවෝ 12 දෙනෙක් මේ ලෝකේ ඉතාමත් හොඳ දැනකට ගේන ගමන්ම මේ ප්‍රදේශයට මම හිතන්නේ කාන්තාවක් වශයෙන් විශාලම සේවයක් කරා. ඒ සේවය කරලා එතුමිය මුදල් පාගෙන නෙවෙයි කරේ. ඉතින් එතුමිය ගැන අපිට කියලා දිව කරන්න වචන නැහැ. හොඳ දිරිය කාන්තාවක් අපිට නැති වුණා. කොටිම කිව්වත් අපේ ප්‍රදේශයට විශාල
රෝක්ෂයක් නැතුණා වගේ මම ඉතින් වැඩි කතා කරන්න යන්නේ තවත් මේ කතා දෙකක් කියලා ඊට හේතුව තමයි අපිට මේ පෙරේතයේ තියෙන තාම මොන සමිතියක් අපිට නිතර දෙයට උදව් කරන එක්සත් සාමකාල දාර්ථ සමිතියේ ගරු ලේකම් විස්තාමික එයා ජයතිලක මහත්මයාණන්ට ආරාධනා කරනවා සමිතියේ ශෝකය ප්‍රකාශ කරන්න හැටියට गौरवीय मावितकोशक्त श्री सिद्धोत्तरा विहारस्थाने विहाराधिपति अवसरे अपने कलवत्ते नायक महासे पदार कोटयति तरुतर महासागरत्ने अवसरයි සංවේගය ශෝකයපත් දූතරු ඇතුළු ඥාතිවරු ඇතුළු මාවිත සත්පාමංගල සමිතියේ කරු සභාපති පදාර කර ඇති सामाजिक महात्मरू सियुम स्वेच्छा संविधान वल निलधारी सामाजिक महात्मरू अतरे सहभागी वेला सिद्ध सिलुम देरागी अवसरයි මියගියේ ලලිතා පත්තිනි මහත්මිය දරුවන් 12 දෙනෙක් මේ සමාජ දායක කළා දිරිය කාන්තාව මහවිද්‍ය සත්පාමකල් සමිතිය ගොඩ ගන්න දැවන්ත හයියක් දුන්නා එදා උපරියකන් දුරේ දරමින් අටයුතු කළ ලලිතා පත්තිනි මහත්මිය එතුමගේ තියෙන විශේෂ ලක්ෂණය තමයි බෑ කියන වචනේ නෑ මම එන්නම් ඕනෑර කරගන්න මට එදා මතකයි එදා ප්‍රජා පොලිස් සමිතියේ සභාපති වරයාගේ මම හිටියේ එදා ගාලේ රස්තියපත් වෙන උදේ 6:00 යන්න कोहवारी मेरा इधर बात में वहाँ मेरा इप्पे अपने इधर उधर वहाँ मारे गया ये वाके में तमाई दारुआन करे दिया आज लेकर समझ समागा बोलना कर वर्ल्ड से आज देख ये आशेष क्या कमा मांगे बे प्रदेश से महावीर वितर रखने वे लेनवो वितर रखने वे हिंदू बातियों पहलवान මේ වගේ දවන්ත නායිකාවක් ගොඩනගන්නේ ලලිතා පත්තිනි මහත්මිය මේ හදිය අපි සම්පදානයක් කරා ඩෙන්ගු මාතර වලදාහට හැබැයි ඉදානම් කිව්වේ ජයත්‍ර මහත්මයා පපුව පොඩ්ඩක් හිතලා වෙයි කියලා ලලිතා පත්තිනි මහත්මිය කොච්චර වැඩ තුනක් ලෙඩ ගණන් ගත්තේ නැහැ ඒ වගේ හැම දරුවෙකුම වාදනය කළා දරුවන්ගේ ජීවිත දිහා බලලා සතුටු වුණා ඒ වගේම ඒ ජයසේන මහත්මයා අවුරුදු 3මාරකට මිය ගිහිල්ලා මේ දරුවෝ කොඳා ගන්න මහා සත්‍ය දුන්නා. දිවාරයන් වලා ඒ තමන්ගේ කාර්යය ක්‍රමනා කරගත්තා. ඒකයි මේ දරුවෝ මේ සමාජයේ පිළිමයන් දරුවෝ කොටුනේ. ඒ වගේම තමයි මහවිද්‍ය ඉස්සත් අමරාවිදියේ කරු සභාවේ අපි සියලු මහත්මයා සඳහන් කරා අපිට දරිදා පාපේ මහත්මිය මේ යාම ලොකු විශාල පාඩුවක්. මේ ගමන පාඩුවක් ඕනෑම සමිතියක මේ වගේ කාන්තාවක් තමයි අංකයේ කාන්තාව බෑ කියන්නේ නෑ වැඩක් එතනට කර ගියොත් වැඩේ කරනවාමයි සංජී මහත්මයා කිව්වා ඒකලැත්තයි කිව්වා ඒක තමයි හොඳ වැඩ ඉතින් මේ අවස්ථාවේ මම විශේෂයෙන්ම පෙරේදා උදේ මෙහෙදී ගෙද 11:00ට අසලිය පොුණා නෙළුව රෝහලට නැගලා ගියා එතන පරිසර ටිකක් කරා ඊළඟ උඩුකම රෝහලට නැගලා ගියා පරිසර කරලා කොහොමද 11:00 කරලා වයි නැතුනේ ඊට පස්සේ අපි කරු සභාපති දෙවි කරා වාගේ අපේ එක්කසුළු මහත්තයා ගෑවිලා මේ ලයිතා පාප්පේ වෙන්නේ ඒ කලේ උතු සෝහකේ ඉඳලා සියලුම වැඩ කටයුතු ඉස්තු කරා සමාජ 80ක් ඉන්න හැමතියේ සෝ ඒ වල ගැපුවා තොරන් ගැවුවා පාලංගුල යම්මා සංඝයා කටයුතු කරා සැලසිලි කටයුතු කරා ඒ කණ්ඩායම වල මගේ ගෞරවය මගේ ස්තුතියක් පුද කරන්න ඕන මරාදම හැමතිය කියලා කියන්නේ මරණය ඌ වේලේ ඉඳා අවුරුද්දක් දක්වා සේවය කරන සමිතියක් තමයි මාවදේශන් පමණකට සමිතිය. කරු සභාත්මයාගේ ප්‍රධානත්වයෙන්
මේ සමිතිය මේ මලගමේ කටුතාව සඳහා විශාල කැපවීමක් ධෛර්යයක් දීලා ලලිතා පාත්මීගේ කටයුතු සඳහා විශාල සේවයක් කරන අපි දීපත් කරනවා. ඒ වගේම මේ අවස්ථාවේ මාවදේශ සභාපති लीड अभिषेक महात्मा प्रधान होते प्रिय महात्माගේ सामाजिक सोच पूर्ण करना पौड़ी समर्थन ඒ වගේම මහවිට නගරීර මහජන ආරක්ෂක කමිටුවේ උපරේ කර්මයෙන් කටයුතු කරන ලලිතා පත්මිනී මහත්මිය ඊයේ පොලිස් ස්ථානාධිපතිවරු දෙල්ලුව පුරතාලයේ කාර්යාලය සභාව වුණා. මේ අවස්ථාවේ දෙල්ලුව පොලිස් ස්ථානයේ ස්ථානාධිපතිගේ ශෝකය හා කාර්යාලයේ ශෝකය මා නගරීර ආරක්ෂක කමිටුවේ සංඝයාට ප්‍රදාන කරනවා. මලගම වෙත එවැගේම මායි උසස් විද්‍යාලයේ රාජ්‍ය සභාවේ සංවේගයක් කුලකර සමිතියේ සංවේගයක් එවැගේම සියලුම ස්වේච්ඡා සංවිධානවල බලවත් ශෝකයක් ප්‍රදානය කරගෙන මිය ගිය මෑණියන් වහන්සේට නුවන් සුව අත්වැජ ප්‍රාර්ථනා කරමි. කොහොමද ඒ උපමතා කතා කළ මාවිත සත්තාමංගල සමිතියේ කරුවේකම් ජයතිලක මහත්මයාණන්ට නැවත වාරයක් ස්තුතිවන්ත වෙනවා. ඊළඟට ආරාධනා කරනු ලබනවා එක්සත් ජාතික පක්ෂයේ මේ ප්‍රදේශයේ නියෝජනය කරමින් සුනිල් සිවිල් මහත්මයාණන්ට මේ අවමංගල සභාව ආමන්ත්‍රණය කරන හැටියට වැඩම අදාළ ගෞරවනීය මහා සංඝරත්නය වෙනුවෙන් කොසත් ශ්‍රී සුදර්ශනාරාම විහාරාධිපති එවැගේම හිඳුම්පත් වේදිකීය සංඝනායක බලවත් ආනන්ද නායක හමුදුරන් වහන්සේගේ නමස්කාරයි. එවැගේම වටවංගල පුරාණ රජමහල් විහාරස්ථානයේ සහ බරුවෙන ස්ථානයේ නියෝජනය කරමින් ඒ පිරිවෙනේ පරිපාලකතුමෝ මොඩ අපේ මොණරාගල ආර්යදේව නායක හමුදුරන් වහන්සේගේ නමස්කාර එවැගේම නෙළුව ජාතික පාසලේ ආචාර්ය අලපලාදීගේ පංචානන්ද නායක හමුදුරන් වහන්සේ ඇතුළු වැඩම අදාළ ගෞරවනීය මහා සංඝරත්නයේ නමස්කාරයි. විශේෂයෙන් මේ අවස්ථාවට සහභාගී වෙලා ඉන්න නෙළුව ප්‍රාදේශ සභාවේ ගරු සභාපති අජිත් චන්ද්‍ර මැතිතුමන් එවැගේම ප්‍රජා ජල සේවා අධ්‍යක්ෂක මණ්ඩලය ඇතුළු ඒ වෙනුවෙන් සහභාගී වුණු අපේ විශ්වාසනා කාර්යනිලධාරී පී.ජී. ප්‍රේමරත්නරාලාමි ඇතුළු ඒ කාර්ය මණ්ඩලයත් එවැගේම විශේෂයෙන් මේ අවස්ථාවට සහභාගී වෙලා ඉන්න විශ්වාසිකයන්ගේ සංගමයේ සියලු නිලධාරීන් ඇතුළු ඒ කාර්ය මණ්ඩලයත් එවැගේම නෙළුව ප්‍රාදේශීය ලේකම්තුමා නියෝජනය කරමින් ඒ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයෙන් සහභාගී වෙන සියලු නිලධාරී මණ්ඩලය ඇතුළු ඒ සියලු දෙනා එවැගේම මේ දූ දරුවන් ඉගෙන ගන්න සියලු පාසල් නියෝජනය කරමින් සහභාගී වෙලා ඉන්න සියලුම ගුරු බෞද්ධ ඇතුළු ශිෂ්‍යයන් ඇතුළු සියලු දෙනා එවැගේම විශේෂයෙන් හිඳුම්පත්වේ එදා මේ ජයසේන අයියා එවැගේම පත්මිනී මහත්මයා ඒ සමාජිකත්වයේ ධර්මයෙන් කටයුතු කරපු සහභාගී වුණු එක්සත් ආමංගලාදාර සමිතිය ඇතුළු සියලු සමිති සමාගම්වල සියලු ප්‍රතිලාරි මහතුන් ඇතුළු සියලු සමාජික මහතුරු එවැගේම මේ දූදරුවෝ 12 දෙනෙක් මේ පවුලේ උපදිනා ඒ හැදිලා වැඩිලා ඒ දරුවන් විවාහ වෙච්ච ජම්ජම් ප්‍රදේශ වශයෙන් ගත්තොත් විශේෂයෙන් අපරාසයෙන් පටන් ගත්තාම මේ පැත්තේ දිනියාවල මේ පැත්තේ ලේල්වල ඒ වගේම දෙල්ලොව ඒ වගේම මතුගම ආදී සියලු ගම් නියෝජනය කරමින් සහභාගී වුණු සියලු විශේෂ කම්පැනි සහභාගී වුණු සියලු දෙනා ඒ වගේම විශේෂයෙන් මේ අවස්ථාව ලබා දෙන්නට කටයුතු කරපු ප්‍රධාන සංවිධායක අපේ රංජිත් මහත්මයා ඒ වගේම විශේෂයෙන් මේ වෙලාවේ ඊයේ ඉඳලා මේ වෙනකන් මේ අවස්ථාවට සහභාගී වෙන්න කටයුතු කරපු සියලු මහජන නියෝජිතයින් ඇතුළු මේ ප්‍රදේශයේ ජංගම් තනතුරු ධර්මයෙන් මේ අවස්ථාවට සහභාගී වෙලා ඉන්න හැමදෙනා
ගම්වාසී සියලු දෙනා හිඳුන් පත්වම නියෝජනය කරමින් සහභාගී වූ සියලුම ඥාතිවරු හැම දෙනාගේම අවසරයි. විශේෂයෙන් ජයසේන මැතිතුමා මේ පන්තිනි අක්කා පිළිබඳව ගෞරවනීය මහා සංඝ රත්නය ඒ වගේම ගිහි කතාවේ උදිතාම පැහැදිලිව කියවුණා. ඒ කියවෙලා තිබුණා වචනයක් ප්‍රකාශ කිරීම අපේ යුතුයකමක් වෙනවා. ඇත්තටම එදා මේ පනවත නොදියුණු පරිසරයක් තිබුණා. පරිසරයක් තුළ එදා ජයසේන මහත්මයා මිනින්දෝර දෙපාර්තමේන්තුවේ සංඝාන මහත්මයෙක් ඇටියට තමයි එදා ලලිතා පත්මිනී මහත්මිය විවාහ කරගත්තේ. එදා විවාහයෙන් පස්සේ මේ සමාජයට වටිනා නිරෝගී දරුවෝ 12 දෙනෙක් සමාජයට බිහි කරන්නට ශක්තිමත් වෙච්ච මෑණි කෙනෙක් හැටියට අපි පළමුවෙන්ම සිහිපත් කරන්න වෙනවා. අද සමාජයේ දිහා බලවහම එක දරුවෙක් දෙන්නෙක් හදාගත්තා අම්මලා කියන්නේ ඉස්කෝලේ යන කරදරයි, දහම් පාසල් යන කරදරයි, මේ තියෙන ප්‍රශ්නත් එක්ක මට එක දරුවක් ඇති වෙලා කියන කතාවක් සමහර මෑණියෝ කියනවා. නමුත් එදා මේ මෑණියෝ සුද්ධව එදා නියෝගීව එවැගේම සමාජය තුළ තමන්ගේ හදවතින් තමන් දූ දරුවන්ට ආදරය කරන මෑණි කෙනෙක් විදියට දේපල වස්තුව යාන වාහන එවලත් සල්ලි මුදල් මුදල් ගැන හිතන්නේ නැතුව මේ මෑණියෝ දරුවෝ 12 දෙනෙක් නිරෝගීව මේ සමාජයට බිහි කළා. මේ සමාජය වර්ධනය කරන්න ශක්තිමත් වෙච්ච මෑණි කෙනෙක් ආපිය කෙනෙක් හැටියට විශේෂයෙන් ජයසේන මහත්මයා ලලිතා පත්මිනී මහත්මයා විශේෂයෙන් සිහිපත් කළ යුතු වෙනවා. ඒ වගේම මේ දූ දරුවන්ගේ අධ්‍යාපන කටයුතු ඒ තමන් පාසලට බාර දීලා පාසල තුල අධ්‍යාපනය ලබද්දී අධ්‍යාපනය ලබාගෙන යන ගමන් තමන්ට කැමති රැකියාව උරු වෙන්න දරුවන්ට දීපු අම්මා කෙනෙක් තාත්තා කෙනෙක් හැටියට විශේෂයෙන් සිහිපත් කළ යුතු වෙනවා. ඒ මොකද අද හුඟක් ගෙවල් වල බලාපොරොත්තු වෙන්නේ ඉංජිනේරුවෝ දොස්තරවරු පමණක් බිහි කරන්න. නමුත් මේ මෑණියෝ එදා ජපානයේ ක්‍රමයේ ආදර්ශයට අරගෙන එහෙම නැත්නම් ලෝකෙ දියුණු රටවල් ක්‍රම ආදර්ශයට අරගෙන මේ මෑණියෝ කියා දෙන්න දරුවෝ දෙනා සමාජයට බිහි කරද්දී දරුවෝගේ දක්ෂතාවය අනුව ඉස්සරහට යන ඉඩරපු මෑණි කෙනෙක් අපිය කෙනෙක් විදියට විශේෂයෙන් දීපක් කළ යුතු වෙනවා. මේ අක්කා මගේ සහෝදරයෙක් වගේ විශේෂයෙන්ම මේ අක්කා අපි පුංචි කාලේ ඉඳලා අපිත් එක්ක සමාජශීලීව සමාජයට ලැබගත්ව කටයුතු කරපු මෑණි කෙනෙක් විදියට විශේෂයෙන් සිහිපත් කළ යුතු වෙනවා. ඒ මොකද ගමේ තියෙන මොන සමාජයේද මොන සමිතියේද ඒ හැම දෙයකම ගිහිල්ලා තමාගේ සහයෝගය දක්වලා එතනදී තමන්ට පුළුවන් ආකාරයට තමන්ගේ හැකියාවෙන් එතනට තමන්ගේ නිර්දෝෂීභාවය ඔප්පු කළා තමන් පුළුවන් ආකාරයෙන් සමාජයට සේවය කරන්න දිරිමත් ශක්තිමත් දිරිය කාන්තාවක් කියන එක විශේෂයෙන් දීපක් කළ යුතු වෙනවා. ඒ මොකද එදා මේ ගෙවල් දොරවල් යාන වාහන තමන්ගේ දේපල හදන්න උත්සාහ කරගෙන පළමුවෙන් තමන්ගේ දරුවන් ගැන හිතුවා වගේම සමාජය ගැන හිතලා යමක් කරන් ඉදිරිපත් වෙච්ච මෑණි කෙනෙක් පිය කෙනෙක් හැටියට තමයි මේ දෙපළ අපි සිහිපත් කරන්නේ. අපි දන්නවා මේ සමාජය තුළ ජීවත් වෙන යම් දේපල වස්තු මොන දේ තිබුණා අද සමාජය තුළ මේ වගේ හොඳ ආලෝකයක් ගෙනෙන්න දරු පිරිසක් සමාජයට බිහි කරන්න ශක්තිමත් වෙච්ච මෑණි කෙනෙක් හැටියට විශේෂයෙන් ප්‍රතිපාදනය කළ යුතු වෙනවා. ඒ වගේම අවුරුදු 66ක 67ක කාලයක් තුළ මේ සමාජයේ නන්නාරු ඇසුරු කරන්නට ඒ ශක්තිමත් වෙච්ච ඕනෑම කෙනෙක් ගාවට ගිහිල්ලා තමන්ගේ ප්‍රශ්නේ ඉදිරිපත් කළා එතනදී උත්තරේ ලබාගෙන ඒකෙන් තමන් සමාජයට කරන්න පුළුවන් දේ කරන්න ඉදිරිපත් වෙච්ච මෑණි කෙනෙක් හැටියට විශේෂයෙන් සිහිපත් කළ යුතු වෙනවා. අද ප්‍රජා ජන සේවාවේ ඒ ප්‍රධාන මණ්ඩලයේ ඉන්නවා. වර්ල්ඩ් විෂන් එකේ ප්‍රධාන මණ්ඩලයේ ඉන්නවා. මරණාධාර සමිතියේ ප්‍රධාන මණ්ඩලයේ ඉන්නවා. අනිත් හැම ඒවායිම ගත්තාම ඒ ප්‍රධාන කණුවේ ඒකේ ක්‍රියාකාරී නිලධාරියෙක් විදියට කටයුතු කරන්න ශක්තිමත් වෙච්ච මෑණි කෙනෙක් විදියට විශේෂයෙන් සිහිපත් කළ යුතු වෙනවා. ඒ වගේම මේ දරුවෝ 12 දෙනාම තමන්ගේ දූ දරුවන් මේ සමාජයට හොඳ දූ දරුවෝ හැටියට බිහි කරමින් සමාජය වර්ධනය කරන්න හොඳ දූ දරු පිරිසක් බිහි කරන්න ශක්තිමත්
ශක්තිමත් වෙච්ච මෑණි කෙනෙක් හැටියට විශේෂයෙන් මේ මෑණියෝ මේ අවස්ථාව විශේෂයෙන් සිහිපත් කරමින් අවුරුදු 67ක කාලයක් අප අතර නොයෙක් අවස්ථාවල නොයෙක් සංසමගක් තුළ ඒ වගේම නොයෙක් කටයුතු කළ තමන්ගේ ශක්තියෝතුමින් කටයුතු කරන්න කටයුතු කරපු මෑණි කෙනෙක් හැටියට විශේෂයෙන් සිහිපත් කරමින් විශේෂයෙන් වර්ල්ඩ් විෂන් ආයතනයේ ඒ සෝගේ ප්‍රකාශ කරා මේ අවස්ථාවේ මා විශේෂයෙන්ම සිහිපත් කරන්න ඕන ඒ ප්‍රජා ජන සේවා ඒ කාර්ය මණ්ඩලයේ නිලධාරී මණ්ඩලයක් හැමදෙනාගේම සෝගයක් ඒ වගේම සියලුම සහභාගී වුණු මහජන නියෝජිතයින්ගේ සෝගයක් ඒ වගේම විශේෂයෙන් මේ අවස්ථාවේ සහභාගී වෙලා ඉන්න නෙළුව ප්‍රාදේශ සභාවේ ගරු සභාපති අජිත් චන්ද්‍ර මැතිතුමා ඇතුළු ඒ කාර්ය මණ්ඩලයේ සියලු දෙනාගේ සෝගයක් ඒ වගේම සියලු රාජ්‍ය සේවය නියෝජනය කරමින් ප්‍රාදේශීය ලේකම්තුමා ඇතුළු ඒ සියලුම නිලධාරීන්ගේ සෝගයක් ඒ වගේම සියලු පාසල් නියෝජනය කරමින් ඒ පාසල් ගුරුවරුන් ඇතුළු ඒ සියලු දෙනාගේ සෝගයක් ඒ වගේම ගම්වාසී හැම දෙනාගේම සෝගයක් ඒ වගේම විශේෂයෙන් මේ අවස්ථාවට සහභාගී වුණු අපේ සියලුම දේශපාලන අධිකාරීන් සහභාගී වුණු හැම දෙනාගේම සෝගයක් ඒ වගේම විශේෂයෙන් මගේ පවුල් වල අපේ ගම්වාසී සියලු දෙනාගේ සෝගයක් හිනුම්පත් දූත්‍ර කොට්ටාසය තුල නොයෙක් වැඩසටහන් වලට සහභාගී වෙමින් එහිදී කටයුතු කරද්දී එක වෙච්ච ඒ සම්බන්ධ වෙච්ච හැම දෙනාගේම සෝගයක් විශේෂයෙන් ධර්ම සේවා නිලධාරීතුමා සහභාගී වෙනකොට කියන්න අමතක වුණා ධර්ම සේවා නිලධාරීතුමා ඇතුළු ඒ සියලුම ධර්ම පරිපූර්ණ සෝගයක් විශේෂයෙන් මේ බවට ප්‍රදානය කරමින් අවුරුදු 67ක කාලයක් අප අතර ජීවත් වෙලා හොඳින් අපිට කියා දෙන්න පුළුවන් හැමදේම කියා දීලා අපෙන් ගත යුතු දේ හැමදේම අරගෙන අද අවසන් තමයි යන්නේ මේ මෑණියෝ. ඒ මෑණියෝ මේ ජීවත් වෙච්ච කාලය තුල තමන්ගේ මිනිත්තු සියලු යුතුකම් ඒ දරුවන් වෙනුවෙන් ඉටු කරපු මෑණි කෙනෙක් හැටියට දරුවන්ගේ මිනිත්තු සියලු යුතුකම් මෑණියට ඉටු කරපු දරු පිරිසක් හැටියට විශේෂයෙන් සිහිපත් කරමින් මේ ගෙදර පුංචි උනාට දුප්පත් උනාට ආගන්තුක සංචාරවලින් පිළිච්ච ගෙදර ඒ ආගන්තුක සංචාර කවදාවත් නොපිරියලා ඉටු කරපු නිවසක් හැටියට විශේෂයෙන් සිහිපත් කරමින් අද දින අප අතරින් සදාටම සමුගන්නා පින්බර ගුණබර ගුණවත් මෑණියන්ට බුදුරජාණන් වහන්සේ දේශනා කළ පරිදි ඒ අජරාමර නිවන්සුවක් වේවා කියා ප්‍රාර්ථනා කරමින් උපදින මහත්මයක් නැත්තම් පින්නතිලන ඉපදේවා අපේම ඥාතියෙක් වේවා කවදා හරි ආත්මක අපට දකින්නම ලැබේවා කියා විශේෂයෙන් සිහිපත් කරමින් මගේ කතාව සමාප්ත කරනවා අපිට මේ වටිනා කතාවක් මේ සුවේ මහත්මයාට නැවත වාරයක් ප්‍රතිවන්ත වෙමි. ඊළඟට දෙවි දිවිතේ කිපිති කතාවයි. එතකොට අපි ප්‍රතිවන්ත වෙනවා වැඩම වතාව පූජනීය වන්දනීය වූ අපගේ විහාරාධිපති දීතික සංඝනායක මාවිතකත් විහාරාධිපති කලවත්තේ ගරු ආනන්ද හිමිපාණන් වහන්සේ ඇතුළු වැඩම වතාව සියලුම මහා සංඝ රත්නයට නැවත වාරයක් පාද නමස්කාර පූර්වක ඉපදිවන්ත වෙනවා. මෙම ලලිතා පන්තිලි මාධ්‍යයේ අවසාන කටයුතුකින් වැඩමවා වැඩම වීම පිළිබඳව ඒකම ලලිතා පන්තිලි මාධ්‍යයේ එම අවසන් ගමන් යාම දැනගත් මොහොතේ සිට මාවිත එක්සත් අවමංගල ආධාර සමිතිය මගින් මෙම නිවසට දැක්වූ ඒ සහාය වෙනුවෙන් ඉපදිවන්ත වෙනවා සභාපති ලේකම් භාණ්ඩාගාරික ඇතුළු සියලුම සමාජික මාධ්‍ය මාර්ගීන්ට නැවත වාරයක් ඉපදිවන්ත වෙනවා හොල් දැක්වූ සහයෝගය වෙනුවෙන් ඒකම අපගේ වර්ල්ඩ් ලංකා ආයතනයේ මගින් පවත්වනු ලබන සිව්දානා සුබදානක සමිතියේ භාණ්ඩාගාරික ලේකම් සභාපති ඇතුළු අපගේ සියලුම සමාජිකාවන් ඊයේ සිට මේ වනතෙක් වුණුත් කමින මේ දිවසට සහයෝගය දක්වනවා. ඒ ලයිතා පන්තිලි මාධ්‍ය අපගේ සමිතියේ හිටපු උප ලේකම්තුමිය එතුමියගෙන් සිව්දානා සුබදානක සමිතියේ සෝචිතා
සමාජිකයන් සියලු දෙනාගේ තෝරේ ප්‍රකාශ කරන තෝරට නැවත වාරයක් ස්තුතිවන්ත වෙනවා. කොල්තෙන් කුසායෝගයට ඒකම ඊයේ වේදී දැනගත් මොහොතේ සිටම මේ මාවිත ප්‍රදේශයට එළුව පටුවන්ගල කොස්කොල්ල පටින පටුවන්ගල මාවිත කඩින්ගල හප්පිටිය අකුරැස්ස තාවලම పూర్వంగ ලේලල ගුරුමඩ තිරියාව භාවනාව ආදී දුරබැල තීරම ගම්මානවලින් රාජ්‍ය ආයතනවලින් පැමිණ තෝකේ ප්‍රකාශ කරමින් වචනයකින් උදව් උපකාර කර සියලුම දෙනාට ඒකම පටුවන්ගල සංගමිත්තා නාමපාසල මගින් අද ඒ උදව් උපකාර කර සංග්‍රහ කරන ඒකම ඒ ආදරණීය මෑණියන් වෙනුවෙන් අර ඉදිකරන ලද තරම ඉදිකල තියෙන ඒ නාමපාසල මගින් ඒ නාමපාසලේ ගුරු බෞද්ධ ඇතුළු සියලුම දුවා දරුවන්ට නැවත වාරයක් ස්තුතිවන්ත වෙනවා. ඒකම අපිට යම් හේතුවක් නිසා ඔබගේ නම කියලා ඉතිරි කරන්න බැරි වුණා නම් ඒ වචනයකින් හරි උදව් උපකාර කර සියලුම දෙනාට නැවතත් ස්තුතිවන්ත වෙනවා. මේ ආදරණීය ලලිතා පත්‍රි මෑණියන්ගේ අවසාන කටයුතු වෙනුවෙන් සහභාගී වූ උපකාර කරනකොට එහෙමනම් මම ආරාධනා කරන ලබනවා අවමංගල සභාව නිමාවටපත් කරමින් ලලිතා පත්‍රි මාර්ගයට අවසාන වශයෙන් ඔවුන්ගේ දේ දැක බලා ගැනීමට ඔවුන්ට අවස්ථාව සැලසී තිබෙනවා. ලලිතා පත්‍රි මාර්ගයේ ඔබ කරන ලද කුසල් බලයෙන් ඔබ කෙලවර අමාමා නිවනින් සැනසීම ලැබීමට ඔබට හේතු වාසනා වේවායි ප්‍රාර්ථනා කරමින් අප නිහඬ වෙනවා. පැමිණ සිටින සියලුම දෙනාට සම්මා සම්බුදු සරණ ප්‍රාර්ථනා කරමින් ස්තුතියි. මතක බලන්න දෙන්නේ මතක බලන්න ඕන මේක කතා කරන්න මතක බලන්න හිරිද හය වෙන්න තමයි කවුද 11 බණ 11 බණ 12 උදේ දාන්නේ නේ. ඒකම මේ විශේෂ මතක් කිරීම ලලිතා පත්‍රි වෙනුවෙන් පවත්වන මතක බණ 11 වෙනිදා රාත්‍රියේදී පවත්වන බව ඔබ දැකට මතක් කර තිබෙනවා. ලලිතා පත්‍රි මාධ්‍යයේ මතක බණ 11 වෙනිදා රාත්‍රියේදී දෙවනේදී පවත්වන මතක් කරමින් ඔබ දැකට ස්තුතියි. ඉරියව්වලදී බඩුවංගල තීව්‍රය තමයි පිළියෙල කරනවා. මේක මතක කරගන්න. ඒක දෙන්නේ නෑ. අර දිගට කොහොමද? දිගට කොහොමද? වාඩි.